දැන් බලමු උෂ්ණත්වමාන ඊළඟට උෂ්ණත්වමිතික ගුණ ඊළඟට උෂ්ණත්වමිතික ද්‍රව්‍ය කියන්නේ මොනවද? හරිද? ඒවා ටික. අපි බලමු ඉස්සල්ලාම උෂ්ණත්වමානයක් කියන්නේ මොකක්ද කියලා. උෂ්ණත්වමානයක්. මානයක් කියන්නේ මොකක් හරි අපි හිතමු මනින දෙයක් තියෙන එකක්. ඒ කියන්නේ අඩි රූල් එක තියෙන්නේ මීටර පරිමාණයක්. හරි මීටර පරිමාණයක් කියන්නේ තේරෙනවද? මීටර වලින් බලන ප්‍රමාණය මනින එකක්. ඒතර උෂ්ණත්වමානයක් කියන්නේ උෂ්ණත්වය මනින දෙයක්. උෂ්ණත්වය මානය කරන එකක්. උෂ්ණත්වය මනින එකක්. හරි. එතකොට අපි නිකන් එකට අර්ථ දැක්වීමක් ගත්තොත් එහෙම උෂ්ණත්වය අපිට නිකන් ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් මොකක් හරි උපකරණයක් තියෙනවා නම් අපි ඒ උපකරණය කියන්නේ උෂ්ණත්වය මනින උපකරණයකට අපි කියනවා උෂ්ණත්වමානයක් කියලා. එතකොට අපි උෂ්ණත්වමානයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙනම් උෂ්ණත්වමානයක් කියලා කියන්නේ උෂ්ණත්වයේ ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් මොකක් හරි උපකරණයක් තියෙනවා නම් ඒක තමයි උෂ්ණත්වමානයක් කියලා කියන්නේ. ඒක හරි සරලයි. එතකොට ඊළඟ එක තමයි අපි උෂ්ණත්වමානය ගැන කතා කරලා පස්සේ අපි උෂ්ණත්වමිතික ගුණය ගැන කතා කරන්න ඕනේ. දැන් අපි උෂ්ණත්වමානයකින් උෂ්ණත්වය මනිනවා. හරිද? මේ උෂ්ණත්වමානයකින් උෂ්ණත්වය මනින්න අපිට උදව් වෙන මොකක් හරි ගුණයක් තියෙන්න ඕනේ යම් කිසි ද්‍රවයක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දැන් ද්‍රව විදුරු උෂ්ණත්වමාන තියෙන අපි දන්නේ රසදිය විදුරු උෂ්ණත්වමානයයි අය අපි දන්නවා මධ්‍යසාර විදුරු උෂ්ණත්වමානය. එතකොට අපි මේ දෙක දන්නවා මේ ද්‍රව විදුරු උෂ්ණත්වමාන විදිහට අපි. හරි අපි නිකන් සරලව දන්න සාමාන්‍ය දැනීමෙන් දන්නේ. එතකොට මේ මධ්‍යසාර විදුරු උෂ්ණත්වමානයක් ගත්තොත් අපි නිකමට කල්පනා කළා මේක ඇතුලේ තියෙන මධ්‍යසාර. අපි මේකේ මධ්‍යසාරවල මොකද්ද බලන්නේ අපි මේකේ බලන්නේ මධ්‍යසාරවල පරිමාව වැඩි වෙන එක. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒකේ ඒ කියන්නේ මධ්‍යසාර පරිමාවල පරිමාව ප්‍රසාරණය වෙනවා. අපි හිතුවොත් එහෙම නිකන් අපි බලන්නේ මේ මධ්‍යසාරවල දිග නේද කඳේ දිග නේද නැහැ. අපි බලන්නේ මධ්‍යසාර කඳක කියන්නේ මධ්‍යසාරවල තියෙන පරිමාවේ ප්‍රසාරණය තමයි අපි මනින්නේ. ඒක තමයි අපි මේකේ උෂ්ණත්වමිතික ගුණය විදිහට ගන්න. ඒතර උෂ්ණත්වමිතික ගුණයක් කියලා කියන්නේ උෂ්ණත්වයත් සමග වෙනස් වෙන මොකක් හරි භෞතික රාශියක්. උෂ්ණත්වමිතික ගුණයක් කියලා කියන්නේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන භෞතික රාශියක්. ඒක සමහර විට අපිට පුළුවන් යම්කිසි ද්‍රවයක පරිමාවක් වෙන්න. යම්කිසි වායුවක පරිමාවක් වෙන්න. යම්කිසි වායුවක පීඩනයක් වෙන්න පුළුවන්. හරිද? මොකක් හරි ඒ කියන්නේ භෞතික රාශියක්. අපි හැබැයි උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. උදාහරණයකට භෞතික රාශිය මොනවද? පරිමාව අපි දන්නවා, ඝනත්වය දන්නවා, උස දන්නවා, කියන්නේ දිග දන්නවා. අය මොනවද අපි දන්නේ? වෝල්ටීයතාවය. හරි. ඒ වගේ මොකක් හරි භෞතික රාශියක් උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා නම් අපිට ඒක ගන්න පුළුවන්. හරිද? එතකොට උෂ්ණත්වමිතික ගුණයක් කියලා කියන්නේ අපි උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන භෞතික රාශිය අපි මනින්න ගන්න. මොකද දැන් මේ උෂ්ණත්වය මනින්න නම් අපි උෂ්ණත්වමිතික ගුණයක් පාවිච්චි කළානේ යම්කිසි ද්‍රව්‍යයක තියෙන උෂ්ණත්වමිතික ගුණයක් පාවිච්චි කළා තමයි අපි උෂ්ණත්වය මනින්නේ. එහෙනම් ඒකට අනිවාර්යෙන් උෂ්ණත්වමිතික ගුණයක් තියෙන්න ඕනේ. එතකොට මේ ගුණය ඒ උෂ්ණත්වමිතික ගුණය තමයි අපි තුන් පරිමාව නම් පරිමාව. ද්‍රව විදුරු උෂ්ණත්වමානයක් ගත්තොත් එහෙම ද්‍රවයක පරිමාව තමයි මේ උෂ්ණත්වමිතික ගුණය. මේ උෂ්ණත්වමිතික ගුණය තියෙන්නේ මොකකද? තියෙන්නේ කොහෙද තියෙන්නේ? ද්‍රව විදුරු උෂ්ණත්වමානයක නම් උෂ්ණත්වමිතික ගුණය තියෙන්නේ ඒකට දාන ද්‍රවයේ. එක්ක රසදියවල එක්ක මධ්‍යසාරවල. එතකොට මේ ගුණය දරාගෙන ඉන්න කෙනා කාගේද මේ ගුණය? කාගේ ගුණයද මේ වෙනස් වෙන්නේ? එතකොට මේ ගුණය දරාගෙන ඉන්න කෙනාට තමයි අපි කියන්නේ උෂ්ණත්වමිතික ද්‍රව්‍ය කියලා. උෂ්ණත්වමිතික ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙනම් මේ උෂ්ණත්වමිතික ගුණය එයාගාව තියෙන. එයා තමයි ඒක දරාගෙන ඉන්නේ. ඒතර එයාට තමයි අපි කියන්නේ උෂ්ණත්වමිතික ද්‍රව්‍ය කියලා. එතකොට සරලව ගත්තොත් උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක තියෙන උෂ්ණත්වමිතික ගුණයක්. උෂ්ණත්වමිතික ගුණයක් කියන්නේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන යම්කිසි භෞතික රාශියක්. ඉතින් මේ භෞතික රාශිය වෙනස් වීම මත අපි උෂ්ණත්වයම ඉන්නවා. හරිද? මෙන්න මේ ටික තමයි අපි සාමාන්‍යයෙන් මේක නිකන් මේන් බේසික්ම කතාව විදිහට යන්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් සිලබස් එකේ විදිහට අපි දැනගන්න ඕනේ උෂ්ණත්වමාන
වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ද්‍රව වීදුරු එක ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ද්‍රව වීදුරු කියන්නේ රසදී උෂ්ණත්වමානය, මධ්‍යසාර උෂ්ණත්වමානය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒක ඉදිරියේදී කතා කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේ වගේ අපි තාප විද්‍යුත් යුග්ම රස මේ උෂ්ණත්වමානය ගැන දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මේ ප්‍රතිරෝධ උෂ්ණත්වමානය කියන්නේ දැනගන්න ඕනේද නැද්ද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඒක දැනගෙන ඉන්න එක හොඳයි. කියන්නේ තාප විද්‍යුත් යුග්මයකයි ද්‍රව වීදුරු එකයි නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. හරි. එතකොට මේ ප්‍රතිරෝධ උෂ්ණත්වමාන වර්ගයක් තමයි තර්මිස්ටර් කියන්නේ. අපි ඒකත් දැනගන්න ඕනේ. අපි ටිකක් ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ ටික ගැන කතා කරද්දී ද්‍රව වීදුරු උෂ්ණත්වමානයේ උෂ්ණත්වයේ ගුණය තමයි යම්කිසි මෙන්න මෙහෙම මේක ඉන්න ඕනේ. අචල ද්‍රව පරිමාවක යම්කිසි අචල ද්‍රව ස්කන්ධයක යම්කිසි අචල ද්‍රව ස්කන්ධයක කියන්නේ වෙනස් වෙන්නේ නැති ද්‍රව ස්කන්ධයක පරිමාවයේ සිදුවන වෙනස් වීම. එතකොට අපි තාප විද්‍යුත් යුග්මයක් ගත්තොත් එහෙම මේ තාප විද්‍යුත් යුග්මයක් ගොඩක් වෙලාවට හදාගන්නේ හරි අපිට සමද්දිසාරයක ඉවර කරලින්ම රසදිය මොනවද වීදුරු ද්‍රවයක ඉවර කරලින්ම. එතකොට මේ යම්කිසි මොකක් හරි නිශ්චිත ද්‍රව පරිමාවක ද්‍රව ස්කන්ධයක පරිමාව වෙනස් වීම තමයි මේකේ මේ උෂ්ණත්ව මිතික ගුණය විදිහට ගන්න. ඒතර උෂ්ණත්ව මිතික ද්‍රවයේ පරිමාව වෙනස් වෙන්නේ එක්ක රසදියවල එහෙම නැත්නම් මධ්‍යසාරවල. මධ්‍යසාර විදුරු නම් මධ්‍යසාරවල මධ්‍යසාර රසදී මේ රසදී විදුරු උෂ්ණත්වමානය කරන රසදියවල. ඒතර මේක පළවෙනි වර්ගය. ඊළඟ දෙවෙනි එක තමයි අපි දන්න තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානයක් කියන්නේ. තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානයක් කියලා කියන්නේ මේක හදන්නේ කම්බි දෙකකින්. කම්බි දෙකක් අරගෙන ඒ කම්බි දෙක කෙලවරවල් වලින් ඔතනවා. කෙලවරවල් වලින් ඔතලා ඒ කම්බි වර්ග දෙකක් කියනවා. ඒ කියන්නේ එකක් ප්‍රතිරෝධය වැඩි කම්බියක් අනිත් එක ප්‍රතිරෝධය අඩු කම්බියක්. හරි. එතකොට මේ එහෙම කම්බි දෙක කෙලවරම ඔතලා කෙලවරම අඹරන්න තියෙනවා. කෙලවර අඹරලා එක කෙලවරක් අපි රස්නේ මොකක් හරි අපි උතුරු නටන වතුරට දාලා අනිත් මේ කම්බිය දැම්මුත් එහෙම සීතල වතුර අයිස් වතුර තියෙන එකට මෙන්න මේ කම්බි දෙක හරහා මේ ධාරාවක් ගලනවා. ඒතර අපි දන්නවා ධාරාවක් ගලන්න අනිවාර්යෙන් වෝල්ටේජ් එකක් තියෙන්න ඕනේ. කියන්නේ විභව වෙනසක් තියෙන්න ඕනේ. ඒතර විභව වෙනසක් තිබ්බම තමයි ධාරාවක් ගලන්නේ. ඒතර මේ විභව වෙනසක් අපි මොකක් හරි දැන් උදාහරණයක් විදිහට අපි හිතමු බැටරියක් කියලා මේ බැටරි එක තියෙන මේ කියන්නේ මේ විභවය හදන්න පුළුවන් පවර් එකට මේ විභවය හදන්න පුළුවන් හැකියාවට අපි කියනවා විද්‍යුත් ගාමක බලයක් කියලා. හරිද? ඒක පස්සේ ඉගෙන ගන්නවානේ ධාරායි පාඩම. සමහර නම් දන්නේ නැති. එතකොට මේ විද්‍යුත් ගාමක බලය අපි මයින්නේ වෝල්ට් වලින් තමයි. එතකොට ඒකත් වෝල්ටේජ් එකක් තමයි. එතකොට විද්‍යුත් ගාමක බලය කියන්නේ වෝල්ටේජ් එකක් අපි ඉතින් අර ඒ කම්බි දෙකේ හැදෙන විද්‍යුත් ගාමක බලයක්. එතකොට මේ විද්‍යුත් ගාමක බලය එක එක උෂ්ණත්වයෙන් උෂ්ණත්වයට වෙනස් වෙනවා. අපි එක කෙලවරක් අයිස් වල දාලා සෙල්සියස් අනිත් කෙලවර සෙල්සියස් අංශක 100ක වතුර දාපුවාම එන වෝල්ට් විද්‍යුත් ගාමක බලය ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් අපි ඊයකුරෙන් කියන්නේ ඒක වෙන එකක්. වෙන එකකගේ. 70 වතුරට දාපුවම ඒක තව ගියා. හරිද? අපි 10 කියන්නේ සෙල්සියස් අංශක 30ක 40ක තියෙන වතුරට දැම්මාම එන විද්‍යුත් ගාමක බලය තව ගියා. එතකොට මෙහෙම එක එක අගයන් වල මේ විද්‍යුත් ගාමක බල තමයි තියෙන්නේ. එතකොට මේ විද්‍යුත් ගාමක බලය තමයි ඒකේ කියන්නේ කොච්චර විද්‍යුත් ගාමක බලයක් හැදෙනවද? ඒ කියන්නේ අපි හිතමු කොච්චර වෝල්ටීයතාවයක් ඒකෙන් නිපද වෙනවද කියන එකෙන් තමයි මේ ඒක උෂ්ණත්ව මිතික ගුණය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපි ඒකට පාවිච්චි කරන උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය ගත්තොත් එහෙනම් අපිට සාමාන්‍යයෙන් නිකන් කතා කරන්න දෙන්නේ ප්ලැටිනම්ුයි රෝඩියම්ුයි දාලා හදපු කම්බි දෙකක්. يعني ප්ලැටිනම් කම්බියක් අනිත් එක රෝඩියම් එක මතක තියාගන්න ඕනේ නැහැ. එතකොට මේ තව තඹයි යකඩයි කම්බි දෙකක් අරගෙන එහෙම හදාගන්න පුළුවන්. හරිද? එතකොට මේ ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අපි කතා කරන්නේ මේ ප්‍රතිරෝධ උෂ්ණත්වමාන කියන ඒවා. ප්‍රතිරෝධ උෂ්ණත්වමාන කියන ඒ වගේ වර්ගයක් තමයි තර්මිස්ටර්. මේ ප්‍රතිරෝධ උෂ්ණත්වමාන වල ගොඩක් වෙලාවට විද්‍යුත් ප්‍රතිරෝධය තමයි උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ. ඒතකොට අපි ඒකට ප්ලැටිනම් තමයි ගන්න ගොඩාක් වෙලාවට අනිත් ඒවාත් පුළුවන්. ඒනොත් ප්ලැටිනම් වගේ ගොඩාක් හොඳයි. ඇයි යනම්මනම් කතා කරන්න නැහැ. එතකොට අපි ආයෙ පාවිච්චි කරනවා නිකන් සාමාන්‍යයෙන් දැනගන්න විකිරණ අග්නිමාන කියලා එකක් පාවිච්චි කරන උෂ්ණත්වමානයක්. ඒක උෂ්ණත්ව මිතික ගුණේ විකිරණ තීව්‍රතාව.
ඒ කියන්නේ විකිරණ කොච්චර නිකුත් වෙනවද ඒක තප්පරයකට කියන එක. මේ ඒක නම් එච්චර දැනගත්ත එක නැත්ත් එකයි. ඒකට ඒක උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය තමයි තාප විකිරණ. තාප විකිරණ තමයි තීව්‍රතාවය මේ පෙන්වන්නේ. හරිද? يعني තාප විකිරණ වල තමයි උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය උෂ්ණත්ව මිතික ගුණය තමයි විකිරණ තීව්‍රතාවය. එතකොට මේ දැන් මොනවද අපි තව වායු පාවිච්චි කරලා ගන්න උෂ්ණත්වමානයක් තියෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකට දැනගන්න නිකන් කියන්නේ ඒකට ඒක මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. නියත පරිමා වායු උෂ්ණත්වමාන තියෙනවා. නියත පීඩන වායු උෂ්ණත්වමාන තියෙනවා. නියත පරිමා වායු උෂ්ණත්වමාන කියන්නේ ඒකේ පරිමාව නියතයි. PV = nRT දැම්මාම පරිමාව නියතයි නම් අචල වායු ස්කන්ධයකදී මොකද වෙන්නේ? පීඩනය අනුලෝම සමානුපාතිකයි. නිරපේක්ෂ උෂ්ණත්වය වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මේක නිරපේක්ෂ උෂ්ණත්වයට මනින්නේ මොකක්ද? මේක පීඩනය තමයි මනින්නේ. ඒතර පීඩනය වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා පීඩනය අඩු වෙලා කියන්නේ උෂ්ණත්වය අඩු වෙලා. ඒ කියන්නේ අනිත් පැත්ත එහෙම තමයි. එතකොට දැන් මේ නියත පරිමා වායු උෂ්ණත්වමානයක උෂ්ණත්ව මිතික ගුණය මොකක්ද කියලා අහුවොත් එහෙම නියත පරිමා කියන්නේ පරිමාව නෙමෙයි. හරිද? නියත පරිමා වායු උෂ්ණත්වමානයක උෂ්ණත්ව මිතික ගුණය තමයි පීඩනය. ඒක අපි ටිකක් හොඳට කියනවා නියත පරිමාවක් ඇති නිසල කියන්නේ අචල වායු ස්කන්ධයක පීඩනය. මොකද ඒකේ එකක් නියත කරාම අනිත් එක තමයි පීඩනය නියත කරොත් එහෙම පරිමාව තමයි වෙනස් වෙන්නේ. පරිමාව නියත කරොත් එහෙම පීඩනය තමයි වෙනස් වෙන්නේ. 9 තියෙන එකේ අනිත් පැත්ත තමයි මේකට එන්නේ. එතකොට මේ අනිත් එක තමයි නියත පීඩන වායු උෂ්ණත්වමානය. මේකෙදි පීඩනය නියත කරනවා. එතකොට පරිමාව අනුලෝම සමානුපාතික නිරපේක්ෂ උෂ්ණත්වය වෙනවා. එතකොට මේකේ අපි උෂ්ණත්ව මිතික ගුණයක් විදිහටම ඉන්නේ අචල වායු ස්කන්ධයක. අචල වායු ස්කන්ධයක නියත පීඩනයකදී පරිමාවයේ සිදුවන වෙනස් වීම. පරිමාව තමයි උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය. උෂ්ණත්ව මිතික ගුණය. එතකොට උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය මේ දෙකටම උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය ගොඩක් වෙලාවට හීලියම් යූස් කරනවා. මොකද හීලියම් වල ගුණ ඒකට ගොඩක් ගැලපෙනවා. අය හයිඩ්‍රජන් අපිට පාවිච්චි ගන්න පුළුවන්, නයිට්‍රජන් පාවිච්චි ගන්න පුළුවන්, නිකන් හුලම් නිකන් පරිසරයේ තියෙන වායු පාවිච්චි ගන්න පුළුවන්. ඒ වගේ ටිකක් තියෙනවා. මේක වීදුරු ද්‍රව උෂ්ණත්වමාන ගැනයි, තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමාන ගැනයි, ඊළඟට ප්‍රතිරෝධ උෂ්ණත්වමාන ගැනයි දැනගත්තාම සාමාන්‍යයෙන් ඇති. හරි. එතකොට ඒක තමයි අපි උෂ්ණත්වමාන, උෂ්ණත්ව මිතික ගුණ, උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය විදිහට කතා කරොත් එහෙම අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට උෂ්ණත්ව මිතික ගුණ නැහැ. අපි ඉස්සෙල්ලා මේක අපි සමරයිස් කරමු. උෂ්ණත්වමානයක් කියලා කියන්නේ උෂ්ණත්වය මනින්න, උෂ්ණත්වයේ ප්‍රමාණාත්මකව මනින්න අපි පාවිච්චි කරන යම්කිසි උපකරණයක් හඳුන්වන නම තමයි උෂ්ණත්වමානය කියන්නේ. උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කියන්නේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන භෞතික රාශියක් තියනවාද අපි මනින්න ගන්න උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන භෞතික රාශිය. ඒතර උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය කියලා කියන්නේ අපි ඒ වෙනස් වෙන උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන උෂ්ණත්ව මිතික ගුණය දරාගෙන ඒක තියාගෙන ඉන්නේ කවුද? ඒක දරාගෙන ඉන්නේ කවුද? අන්න එයාට තමයි අපි කියන්නේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය කියනවා. එතකොට හරි. ඒක අපිට දැන් ක්ලියර්. ඒක යනවා.